කොහොමද කට්ටියටම අද අපි යන්නේ කොත්මලේ. ඉතින් ඔන්න අවුරුදු 2කට පස්සේ ආයෙම කොත්මලේ යනවා. මේ සැරේ කොත්මලේ මම ගිය සැරේ කොත්මලේ ගිය මගේ හොඳම යාළුවත් එක්ක මේ සැරේ කොත්මලේ යන්නේ අපේ කැම්පස් එකේ යාළුවෝ සෙට් එකත් එක්ක. ඉතින් දවස් 2ක් අපි කොත්මලේ බලනවා. ඒ කියන්නේ අපි ඉන්නවා. බලමු මේ බ්ලොග් එක දවස් 2 මොකද වෙන්නේ කියලා. මං සමහර විට බ්ලොග් එක දිග වැඩි වුණා දවස් 2කට කඩලා කරන්නම්. සමහර විට ගියාට පස්සේ බ්ලොග් එක කරන්න සිහියක්ම නැතේ දන්නේ නැහැ. ට්‍රිප් එකේ ආදල් එක හිම මොකයිද දන්නේ. කොහොම හරි කමන්නේ. මම බ්ලොග් එක පටන් ගන්නවා. බලමු අපිට කරගන්න පුළුවන් වේද, දිග වැඩි වේද, දවස් 2කටම බ්ලොග් එකක් යයිද කොහොමද කියලා. සාර්ථක ලෙස 6ට පිටත් වෙන්න සූදානම් කරගත්ත ගමන 8:00 වෙද්දි තමයි එළියට බහලා තියෙන්නේ. 8:00 වෙද්දිත් යන්න වෙච්ච එක ගැන සතුටුයි. හලෝ මගේ රත්තරන් යාළුවේ. දැන් වෙලාව මුලින්ම අපිට බයින්න යන්න වෙලාව. ඉතින් අපි කිව්වේ 10ට එනවා කියලානේ. අවුලක් නැහැ. 8:00 ඉඳලා පාරේ දැන් තමයි යන්නේ මාව ගත්ත දැන්. එහෙමයි සීන් එක හරිද? ඉතින් අපිට අන්එක්ස්පෙක්ටඩ් විදියට ගන්න ගන්න උඹ. ගන්න කාලා වෙඩි කාලා. ඕ. ගයන්තර බේරගත්තේ බොහොම. හැබැයි දඩේවත් ලිව්වා. බේර ගන්න බැරි වුණා ඇත්තම. දෙන්නේ අපේ ඉදුණා. උදණේ ගෑ යසුරු වෙන්නේ. ටිකතර දායතර බුදුසත්මයි. මගේ මං වෙනුවෙන් දඩ කාලේ එන්නේ. කුලේස්ක ටවුන් එකට අපි බේරගන්න වෙරුණා පොලිස් කාරයාගේ ෆොටෝ එවන්න කියලා අපිට පොඩි සීන් එකක් දැම්මා. ඒක තමයි බලන්න. පොලිස් කාරයාගේ ෆොටෝ එවුණා නේද? එහෙනම් දඩ 25 දාන්න. තව ටිකක් වෙලා හිටියනම් බෝම්බකාරයෙක් කියලා මාවත් අරගෙන ඒතකොට තව දඩයක්. එහෙනම් අපි උඹ ගණන් ගන්න එන්නේ නැහැ. කැම්පස් එකේ පළවෙනි අවුරුද්ද ඉවර කරලා අපිට හම්බෙන වැකේෂන් එකේදී අපි කතා වුණා මේ සැරේ කොත්මලේ ට්‍රිප් එකක් යන්න. හරියටම මීට අවුරුදු 2කට කලිනොත් මම මගේ හොඳම යාළුවත් එක්ක ඔය අපි බලන්න යන තැන් ටිකටම ගියා. හැබැයි මේ සැරේ මේ ට්‍රිප් එකත් මට යන්න ඕනම වුණා. මොකද මේ සැරේ මම යන්නේ අපේ කැම්පස් එකේ සෙට් එකත් එක්ක නිසා. අනිත් එක මෙමරීස් කියලා කියන්නේ ජීවිතේට ගන්නම ඕන, එකතු කරගන්නම ඕන දෙයක්. මෙමරීස් කියලා කියන්නේ අවස්ථාවෙන් අවස්ථාවට අපිත් එක්ක ඉන්න අය අනුව වෙනස් වෙන දෙයක්නේ. ඉතින් මේ සැරේ ඔන්න කැම්පස් එකේ යාළුවෝ සෙට් එකත් එක්කත් කොත්මලේ යන්න පිටත් උනේ ඒකයි. ඉතින් කොත්මලේ ගියපුවාම මගේ කලින් බ්ලොග් එකේ තියෙනවා මුලින්ම අපි යන්න තියෙන්නේ නැරඹුම් මධ්‍යස්ථානයට. ඉතින් අපි මුලින්ම ගියේ නැරඹුම් මධ්‍යස්ථානයට. ඒක බලලා ඊට පස්සේ අපි ඩෑම් එකට ගියා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ කොත්මලේ ඩෑම් එකට. 8:00 එන්න හිතාගෙන හිටපු ගමන දැන් 10යි දැන් වෙලාව කියලා 10යි ගාන. දැන් ඉන්නවා කොත්මලේ ඩෑම් එකේ. දැන් අපි කොත්මලේ ඩෑම් එක බලනවා. බලලා ඊට පස්සේ අපි යන්න හිතාගෙන ඉන්නවා කොත්මලේ සෑයට රජමුණේ පීල්ලට. මේ පේන්නේ නැරඹුම් මධ්‍යස්ථානය ඇතුලේ හදලා තියෙන කොත්මලේ ඩෑම් එකේ ආකෘතිය. සම්පූර්ණ ආකෘතියම මෙතන තියෙනවා. ඕන කෙනෙක්ට එතෙන්න ගිහිල්ලා මේ ගැන තොරතුරු හොයලා බලන්න, තොරතුරු දැනගන්න පුළුවන්. දැන් අපි ඉන්නේ කොත්මලේ ඩෑම් එක උඩ. අපි කලින් ගියා කොත්මලේ ආපුහාම ඔයගලන්ට දෙන නැරඹුම් මධ්‍යස්ථානය මුලින්ම එතනින් තමයි ටිකට් එක ගන්න ඕනේ. ඊට පස්සේ අපි සෙට් එකම ආවා ඩෑම් එක උඩට. ඔයගලන්ට ඊළඟ වීඩියෝ ටික පෙන්නේ අපි ඩෑම් එක උඩ හිටපු හැටි. What's up and අයියෝ කොහමද YouTube යාළුවනේ. ඔබ වීඩියෝ එකක්ද ගන්න? හායි. කොහමද? මීනි කුලේ. හලම රත්න යාළුවනේ අපි ආවා. කොණ්ඩේ හොඳයි. කොණ්ඩේ පොඩක් කියලා වෙලා. මේ ව්ලොග් එක ඇතුළේ ඔන්න මම ඉන් ඩීටේල් කොත්මලේ ඩෑම් එක ගැන නම් කියන්නේ නෑ. මොකද මම දන්නෙත් නෑ ගුල්ලු ගොඩක් දේවල්. හැබැයි මම කලින් ව්ලොග් එකේ මම හොයාගත්ත තොරතුරු ඔක්කොම කියලා තියෙනවා. එහෙම තොරතුරු දැනගන්න ඕන කෙනෙක් නම් කලින් ව්ලොග් එක බලන්න. මේ ව්ලොග් එකේ ඉතින් අපේ ට්‍රිප් එක ගැන තියෙන්නේ. ඉතින් මම දන්න තොරතුරු ටිකක් කියන්නම්. මේක 1979 මහවැලි ව්‍යාපාරයේ යටතේ හදපු ඩෑම් එකක්. ඉතින් ওই ඩෑම් එක හදද්දී මේ පැත්තේ තියෙන ඒ කාලේ ගම් ගොඩාක් එහෙම යට වෙලා තියෙනවා. ඉතින්
ඒ ගම්වල ඉන්න අයව පස්සේ අලුත් නගරවල අලුත් ගම්වල පදිංචි කරලා තියෙනවා. ඔය කොත්මලේ නවනගරය කියන මං හිතන්නේ එහෙම බිහි වෙච්ච නගරයක්. ඉතින් මේ ඔයගලන්ට දැන් පේන්නේ වීඩියෝ එකේ ඔය කොත්මලේ වේල්ල. ඔය කොත්මලේ වේල්ල දිගට ඇවිදගෙන යන්න දැන් පුළුවන් chance එක තියෙනවා. කොත්මලේ වේල්ල බලලා ඉවර වෙලා අපි හැමෝම පිටත් උනේ දුටුගැමුණු රජතුමා කොත්මලේට එද්දි නාපු පීල්ල බලන්න. සිතියම තට්ට තනියම පීරුවා මම ඇත්ත ඔය හොය කොත්මලේ සෑය පහු කරගෙන දිගටම ආවට පස්සේ ඔයගලන්ට රණමුණේ පීල්ල බලන්න පුළුවන්. දැන් නම් පීල්ල මේ වීව් එක කැත වෙලා. ඒ වුණාට මේ රියලි ඩිසපොයින්ටඩ්. හැබැයි ගිය සැරේ ආපු පාර මං හිතන්නේ ගොයම් පීදන කාලේ මාර ලස්සනයි. දැන් නම් ගොයම් හොයා ගන්න බෑ. මං හිතන්නේ දැන් නම් වෙල් බගා කරන්න නැද්ද කොහෙද අතෑරලා දාලා. ඉතින් අපි කට්ටිය දැන් යනවා පීල්ල බලන්න. පීල්ල කියන්නේ පළ ඒ කට්ටිය ළඟ ටීක් මේක තමයි සුපිරි පීල්ල. අර කොලේස්ට් ලෝකේක දාන්නේ ඔක්කොම අර ඒව දාන්නේ. වර්ගයා නසාගෙන ස්වර්ගයා හොයා යන මුර්ගයන් ඉන්න ලෝකෙක සොයනවා අපි වසන්තය. කොත්මලේ මහසෑය. අද අපි නෙවෙයි බං එහෙම කියන්න එපා. දැන් ඒතර උදේ ඉඳලා කියලා තියෙන්නේ. දැන් අපි කොත්මලේ මහසෑය. මේ පසින්දු මලුත් තරම් මේ කොහෙද යන්නේ? අපි යනවා සයිට් එක වන්දනාමාන කරා. වන්දනාමාන කරා. මහසෑය සින්දනාවට වලම එකතු වෙලා. කොත්මලේ ආපු හාම ඊළඟට අපිට බලන්න තියෙන මේ කොත්මලේ මහා සෑය මහවැලි මහා සෑය කියලා කියන්නේ. ඇත්තරම මේක ඉදි කරලා තියෙන්නේ අර කොත්මලේ ඩෑම් එක හදද්දී වතුර පිරවෙද්දී යටවෙච්ච නගර ගම් සිහි කරලා තමයි මේ චෛත්‍ය හදලා තියෙන. මේක විශේෂත්වය තමයි චෛත්‍ය ඇතුලේ තව චෛත්‍යයක් තියෙන එක. ඉතින් කොත්මලේ ඩෑම් එක හදන්න මුල් වුණේ ගාමිණී දිසානායක මහත්මයා. එතුමම තමයි මේකත් හදන්න මුල් වෙලා තියෙන්නේ. ඉතින් කොත්මලේ මහා සෑයත් මං හිතන්නේ කොත්මලේ ගියොත් අනිවාර්යයෙන්ම බලන්න හරිම ලස්සන තැනක් සහ හරිම නිස්කලංක තැනක්. අපි කඳු තරණය කරගෙන මේ මොනරගල දැන් යන ගම මේ හරක්ව තරණය කරගෙන කඳු තරණය කරගෙන කඳු හෙල් අතරින් ඉතාමත් අමාරුවෙන් යන ගමනක්. ඒ ජය වේවා. මේ මෙතනින් එහාට කේස් නැහැ මෙතනින් එහාට කේස් නැහැ. මෙයා හැමතැන දෙම කියන්නේ එහෙම තමයි. මේක බලන්න මේක තරම් අමාරු නෑ ගම. අර ඒ අයත් කියන. කොහොමද මම්මී? ඔය බොරු කියන. මේක අමාරු. බයික් කරලා අමාරු. දෙනේ තායි කියන්නේ අසීරු අවස්ථාවේ අපි මේ කියන්නේ යසිරු කරලා මොන දුන්නා හැබැයි කොහමරි කවුලක් නෑ අභියෝගේ ජයගෙන ඉස්සරට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඉහාට නම් හොඳයි පාර කියලා කියනවා. එන උගේක ඒක විශ්වාස කරන්න බෑ මෙයා කියන්නේ. මේ මෙතනින් එහාට කේස් නැහැ මෙතනින් එහාට කේස් නැහැ. මෙතනින් එහාට කේස් නැහැ මෙතනින් එහාට කේස් නැහැ. One eternity later. අපි දැන් කතා කරපන් මේ. ආයි අපි අපේ විරියදුරු මහත්තයා මාතලී ඉන්නේ වෙන්න බෑ. අපි යන ආදරෙන් වෙලී පැටලී ඉන්නේ අර මැඩි ගියා අර මේ කොහොමද කියපන්. ටී කියලා ඒක කොට දානවා වැඩියෙන් එඩිට් ගන්න වෙන මේක තමයි. මූ මේක ටිකක් එඩිට් කරලා බෑ කියලා කන්ට්‍රෝල් එක මේ කන්ට්‍රෝල් ඒ දාලා ඩිලීට් කරලා දායි බං මොන මේ කියන්නේ අය ටී ඔව් බා එක දිගට දාපන් එතකොට ආදා බා නෑ මං කියන බලන උඹලට තේරෙනවා බා පොඩ්ඩක් කුණු හරි පැක් කියලා ආදල්ලක ඉන්න ඕනේ නේ
කැමති එකක් කරගන්න. දැන් අපි සන් කිස් කරගෙනම අපි යනවා අපිට පොඩ්ඩක් සන් කිස් වෙනවා පිටිපස්සේ අපිට කිස් කරේ නැත්තේ සන් විතරයි දැන් එයාත් කිස් කරනවා ඉතාමත් වනදුර්ග මැද්දේ වනදුර්ගයි ගිරිදුර්ගයි පේන්නේ මේ ඕගොල්ලෝ මොනර ගලේනවා නම් බයික් වල එන්න වාහන වල එන්න එපා ට්‍රිප් එකේ වැදගත් දෙයක් කියන්නේ නැන්නේ අපි පළවෙනිම වැදගත් දේ තමයි උඩට වාහන වල එන්න එපා බයික් වල විතරක් එන්න ඊළඟ එක තමයි මේ ආව කියලා පාඩුවක් නැහැ මොකද ලස්සනයි එකක් රස්නේ නැහැ කූල් ගොඩ ලොකු ෆයිනස් කැලයක් මැද්ද අපි යනින්ගම අපේ කට්ටිය ගෙවල් වලට පණිවිඩ දෙනවා. දැන් බලා ගන්න මේ තමයි අපේ කඳුනාගේ පොඩ්ඩක් මෙයා වගේ කෙනෙක් කන්දක් නගිනවනේ ඉතින් ඕගලන්ට බැරි වෙන්න විදියක් නැහැ නේ පේනවනේ පොඩ්ඩක් මහන්සිලා පොඩ්ඩක් ඇඟපතින් දාඩිය පෙරනවා ඒක වෙනයි හැබැයි පුළුවන් මෙයා දැන් අපි එනකන් ඉන්නේ මේ මෙතන නැවතිලා අපි එනකන් ඉන්නේ ඔව් ඒකනේ ෆයිනලි කොහොම හරි ඔන්න ලොකු අමාරු පාරක් තරණය කරලා අපේ යශිරුට පින් සිද්ධ වෙන්න මොකද එයාට ක්‍රෙඩිට් එක වීඩියෝ එකක් දෙන්න කිව්වා එයාගෙන කියන්න කිව්වා ඔන්න මේ එයා තමයි අපිව මෙතෙන්ට අරන් ආවේ ඉතින් ඊට පස්සේ අපි කන්දකුත් නැගලා ඔන්න මොනරගල උඩටම ආවා මේ වේව් එක නම් මාර ලස්සනයි එතකොට අපි නෑ නෑ උඹ හොඳයි කියනවා කියලා දන්නේ ඉඳලා මම හරිසියට නෑ and that has to build up with the experience අඩෝ ඒක ලස් හායි දැන් අපි විලායකට ආවා විලායකට ඇවිල්ලා අපි මෙතන තේ හදන්න ලෑස්ති කරනවා කට්ටියක් එළියේ බෝන් ෆයර් එක ගහන්න ලෑස්ති කරනවා කට්ටියක් බාබකියු එක ලෑස්ති කරනවා මම පෙන්නන්නම් කට්ටිය මොකද කරන්නේ කියලා හායි ගයන්ත මොකද ඔයගලන් කරන්නේ තේ දෙනවා මේ අපේ විලායේ ඉස්සරහා මේ පත්ත ලස්සනයි මේ රෑ නිසා පේන්නේ නැහැ හෙට උදේට සම්පූර්ණයෙන් පෙන්නන්නම් ඉතින් අද රෑ අපි මේ විලායකේ තමයි ගත කරන්නේ අපේ අභිෂේක් චෙෆ් අභිෂේක් මොනවාද බාබකියු දානවා මෙතන මේ ගායකයෙක් බිහි වෙලා එයා හැංගෙනවා ඒ පසින්දු දැන් වෙලාව 9ටත් කිට්ටුයි මෙතන කට්ටියක් මේ බාබකියු හදනවා බාබකියු පෙන්නන්න අතන කට්ටියක් කැම්ප් ෆයර් එක ගහනවා ඉතින් අපි සීතලේ කැම්ප් ෆයර් එකට ඉඳගෙන කන්න යන්නේ Day 2. I wake up slow with the curtain half closed. good morning අද අපේ කොත්මලේ ටුවරගේ දෙවනි දවස අද මම ඔයගලන්ට මුලින්ම පෙන්නන්නම් විලායක අපි හිටපු මාර ලස්සනයි
පළවෙනියට මේ පැත්තෙන් ඉර පායගෙන එනවා ළඟට මල් පිරිච්ච අරුදිකට සුදු මල් පිරිලා එන්න අපේ විලායක මෙන්න අපේ කට්ටිය අපි බෝන් ෆයර් එක ගැහුවේ මෙතන අපි අහලා බලමු එක එක්කෙනාගෙන් කොහොමද අත්දැකීම කියලා අසින්දු පස්ස පෙන්වන්න බෑ මේ ජාත්‍යන්තරේට මේ පොඩ මේ YouTube දාන්නද ගන්නේ ඔව් මොකද හිතුනේ නෑ නෑ ඔකයි කරා දැන් මෙහෙමයි සෝරි මම ආයෙ කුණාරප කියන්නේ එඩිට් කරන්න බෑ කුණුහරුප කියන්න තුව කියන්න කපලා දාපන් ටික නදුල good morning රවින්දු ඔයාගේ කියන්න පේනවා මේ මොකක්ද කියන්න මොනවද අදහස දක්වන්න හරිම සතුටුයි හොඳට එන්ජොයි කරා හැමෝම පොඩි කළු දානයක් ඇහිලා වෙන්න සුදු වගේ සන්කිස් කරමින් ජීවිතය විඳින ළමෙක් පැටලෙන්නේ නැතුව වරෙන් කොහෙවත් 5යි 6යි 7යි 8යි දැන් අපි හැමෝම නාන්න යන්නේ ජං මේ කොහෙද මේ පැත්ත අටභාගෙන් ඇවිල්ලා ගම්පලයනන් දන්න ස්කන්ස්ක පාර කිව්වහම එහෙම නැත්තම් කෑම්ප් එක පාර ආපුහාම ඉතින් නාන පොට්ටයක් තියෙනවා අපි මේ ලොකු පල්ලමක් මැද්දේ කැලෑවක් මැද්දෙන් තමයි මහවැලි ගඟට බහින්න තියෙන්නේ අපි අපේ යාළුවෙක් දන්න ගෙදරක මේ බයික් දාලා වාහන ටික එතන ඉස්සරහා කරලා යනවා ගම්පල ආවොත් ගම්පල තියෙනවා කෑම්ප් එක පාර එහෙම නැත්නම් ස්කන්ස්කා පාර කියලා ස්කන්ස්කා පාර අයිනේ ඒ කියන්නේ මහවැලි ගඟට අද්දර තමයි තියෙන්නේ ඉතින් ඒකේ මේ විදිහට ලස්සන තැන් තියෙනවා නාන්න පුළුවන් හොඳ තැන් ඉතින් අපිව විදුරංගොන්න එක්කරන් ආවේ යා දන්න නෑ දැන් ගෙදරක් ළඟ තියෙන මේ වගේ ලස්සන තැනකට මාරු දැන් පියන් ඔන්න ඉතින් අපේ වැකේෂන් එකට අපි ප්ලෑන් කරපු කොත්මලේ ට්‍රිප් එක ඉවරුණේ මෙන්න මෙහෙම ඉතින් එහෙමනම් ආයමත් තවත් වීඩියෝ එකකින් සෙට් වෙනකං පරිස්සමෙන් සතුටින් හැමෝම ඉන්න මේ වීඩියෝ එක බලන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න ලයික් කරන්න ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරන්න